ඔන්න අද වීඩියෝ එක විශේෂයෙන්ම පිටරටවල තනියම ජීවත් වෙන ලංකාවේ කෑම බීම ගැන නිතර හිත ඉන්න අයට මමත් ඇතුළත්ව ලංකාවේ ඉන්න කෙනෙකුට නම් මේක ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. හරිම පහසුයි, අවශ්‍ය දේ බොහොම සීමිතයි. ඔයාට චීන කඩේකින් හරි ළඟම තියෙන ශ්‍රී ලංකන් ස්ටෝර් එකකින් හරි ගන්න පුළුවන්. චීන කඩේ නම් ෆ්‍රීසර් වලත් තියෙනවා, ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒවත් හොඳයි. ඉතින් පොඩි බාජන වල දාලා හොදනවට වඩා සිංක් එක ක්ලීන් කරලා සිංක් එකටම දාලා හිටන් වැඩේ පටන් ගන්න ලේසි. ඉස්සන්ගේ මේ කළු පාට නූල අයින් කරගන්න අමතක කරන්න එපා. ඔයාට අවශ්‍ය වෙන්නේ කකුළු ඉස්සෝ, කරපිංචා, මුරුංගකොළ මිටියකුත් අමතක කරන්න එපා. තව ඒ වගේම පොල් කිරිත් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා කොච්චර රසට කන්න කැමතිද ඒ තරම් ප්‍රමාණයට ඔයා පොල් කිරි දාගන්න. ලොකු භාජනයක් අරගෙන ඒකට පොල් කිරි ටික දාගන්න. ඊට පස්සේ කහ කුඩු, මිරිස් කුඩු, සුදු ලූණු දාලා රත් වේගන එනකොට ඔයාට පුළුවන් ඔයාගේ කකුළු ටිකයි ඉස්සු ටිකයි එකතු කරන්න. විනාඩි 20ක් වගේ කුක් කරගන්න. ඊට පස්සේ හොඳින් සෝදලා හිටන් ඔයාට මුරුංගකොළ ටිකත් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි පිඟන් වල නම් කන්න බෑ. ඔයා ලොකු භාජනයක් අරගෙනම වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාට මේක රස වින්දට පස්සේ ලංකාවට මේ අවුරුද්ද යන්න අවශ්‍ය නැහැ. එන අවුරුද්දෙම යනවා කියලා හිතෙන්නත් පුළුවන්. Thank you so much.